ඕකේ අපි යම් පහලට අපිට තව වැඩ තියෙනවා. ඇට දෙකකුත් හොයාගන්න තියෙන බං යස්සේ. මෙන්න මේ කාමරේ තියෙන බං පොඩි චිත්‍රයක්. ඒකේ තියෙන පොඩි වෙලාවක් අපි ඒකත් බලා ගන්න ඕනේ. බලාගමු වෙලාව. මෙන්න මේ වෙලාව අපිට තියෙන ඔරලෝසුවක හදාගන්න. ඔය අපි හොයන්න ඕනේ ඇට දෙකයි මේ ඔරලෝසුවේ කට්ටයි. ඔක්කොම තියෙන පහල තට්ටුවේ අපි යම් පහලට. ඒක විසිට් කරපම් බං. ඕකේ අපි යම් පහලට. හෙලෝ. ආච්චි නෑනේ හැමයි නේ. ආච්චි නෑ. ෂේප් එකේ මෙන්න මෙහෙන් යන්න. ඕකේ හැමයිනිගේ ආච්චි නෑ. හෙලෝ. ඕකේ මේ තියෙන්නේ කැටයක්. මෙන්න මේ ඇටේ ගමු. ඔය ඇටේ අරන් අපි ෂේප් එකේ යන්. ඔය ඇටේ අපි දා ගන්න ඕනේ බම් මෙන්න මේ කාණුවට. දැන් ඔතන ඔක ඔය හිලෙන් වැටෙන අඩෝ. ආවා කියවක හැමයිනිගේ ආච්චි. තා පොඩ්ඩෙන් ගස්නේ. පිස්සුද බං. ඕකෙට පුළුවන් ද මාව අල්ලන්න. ඊනේ තමයි බං. ඔරලෝසුවේ කට්ට මෙතන නෑ. ඒ කියන්නේ ඔක තියෙන්නේ උදුන ගාව. මින් ආවනේ හැමයිනිගේ ආච්චි අම්මට සිරින්නවා කියහන්කෝ. වරෙන් කොයා මම වටයක් ගහලා වට ගේම දෙන්න. ඌ දන්නේ මං කවුද කියලා. ඌ කියන්න බෑනේ බං ඒකේ කියමු අපි. ඒකේ කියන්න හොඳ නැහැ කවුරුණත් තාච්චි කෙනෙක් නේ මං. මේ තියෙන්නේ බං ඔරලෝසුවේ කට්ට. මේක ඔරලෝසු කට්ටද ගෑරෙප්පුවක්ද කියලා මට පැහැදිලි කරගන්න බෑ බං. අපි යම් කොහම හරි මේක මොකද්ද බං මේ ගෑරෙප්පු හරි ඔරලෝසු කට්ට හරි මේ තියෙන ඔරලෝසු මෙන්න මේකට දාලා අපිට අර චිත්‍ර තිබ්බ වෙලාව හදාගන්න ඕනේ. ඕකේ හැමයිනිගේ ආච්චි එන්නේ නෑ නේද? ඕකේ අපි මේක හයි කරගමු. ඔඩ්ඩෝ බෑනි බම් මේක කරන්න. උහෙන්ද බම් මේ දකින්නේ මේක? මේක නෙමෙයි මේකි. මල වාතයක් වුණානේ බං. මේවා සමාජයේ දැවෙන ප්‍රශ්න බං. ඔය කිව්වට ඉතින් එච්චරම දැවෙන්නෙත් නෑ බං ඕක. පටකාරින්ග ගමු. මෙතෙන්ට මාපේකේ